හායි ළමයි වෙල්කම් ටු පිංචි කිචන්. කොහමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ රසම රස පෝක් කරියක්. ඇත්තටම මේ පෝක් කරිය නම් මාරම රසයි. මොකද කියන්නේ යමුද ඉතින් අපි ඒක හදන්න. මුලින්ම මම ඉඟුරු සුදුරුවනෝ මේ වගේ වංගෙඩියකට දාගෙන තලාගෙන ඊළඟට ආයමත් එනසාල් කරාබු නැටි කුරුඳු පොතු මේ ටිකත් තලාගෙන කරිය හදන්න ඕන අනිත් දේවල් ටිකත් මේ විදියට මම ලෑස්ති කරගත්තා. වේලාසනින්ම මේ විදියට මේ දේවල් ලෑස්ති කරගත්තාම උයන්න හරීම ලේසි. ඔන්න ඊළඟට මම පෑන් එකක් මේ විදියට ලිපේ තියාගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් 3-5 ටික බැදගන්න තමයි දැන් මම මේ යන්. ඉතින් ඔන්න මේ දෙක මේ ගානටවත් බැදගන්න ඕනේ. එහෙම කළා අපි හදන කරි එකේ ලස්සන පාටක් එනවා. ඉතින් ඔය තියෙන්නේ අද මම හදන්න ගත්ත පෝක් ටික. ඒ ටික මේ විදිහට කපලා සෝදලා අරගෙන කලින් බැදගත්ත මිරිස් 3-5 ටිකයි ගම්මිරිස් කුඩු ලුණු කුඩු කහ කුඩු ඒ වගේම විනාගිරි එකතු කරගෙන හොඳින් මේ ටික කලවම් කරගන්නවා. මේ වෙලාවෙලාමයි හැම පෝක් කෑල්ලකම මේ මිරිස් 3-5 වදින විදිහට අපි හොඳට මේ විදිහට අතගා ගන්න ඕනේ. දැන් අපි මේ ටික සීසන් වෙන්න මේ විදියට පැත්තකින් තියාගෙන මම ඊළඟට මේ විදියට මැටි වලදක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට පොල් තෙල් ටික රත් වුණාම මේ විදියට මුලින්ම අබ ටිකක් එකතු කරගෙන තලාගත්තු ඉඟුරු සුදුලුණු එනසාල් කරාබු නැටි ඒ ටික මම මේ වෙලාවේ මේකට එකතු කරගන්නවා. ඊළඟට ඒ ටික තෙලේ හොඳට මේ විදියට තෙම්පරා දුනාට පස්සේ මම මේ එකතු කරගන්නේ කපාගත්තු ලුණු. ඊළඟට ඒකට මම අමු මිරිස් කරපිංචා රම්පා ඒ ටිකත් මේ වෙලාවේදී මේකට එකතු කරගන්නවා. දැන් මේ ටිකත් පොඩි වෙලාවක් තෙලේ මේ විදිහට මලව ගන්න ඕනේ. ඊළඟට මම මේකට මේ වෙලාවේ අර බැදගත්තු ඉතුරු මිරිස් කුරු ටිකත් එකතු කරගෙන සීසන් වෙන්න තියාගත්තු පෝක් ටික මේ වෙලාවේ මේකට එකතු කරගන්නවා. මේ ටික මේ විදිහට හොඳට කලවම් කරගන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. මේ විදිහට මේකත් පොඩි වෙලාවක් ලිප උඩ තියාගෙන ඊළඟට පෝක් ටික සීසන් වෙන්න තියාගත්තු වාචනයේටම වතුර ටිකක් දාගෙන මේකට මේ වෙලාවේ මම එකතු කරගත්තා. වීඩියෝ එකට පෙන්වෙන්නේ නැති වුණාට මම තව ටිකක් වතුර දාගත්තා. ඔන්න ඉතින් විනාඩි 4-5ක් විතර ලිපේ තියාගෙන දැන් මම පෝක් කරිය ලිපෙන් එළියට ගත්තා. ඔන්න ඉතින් දැන් අපේ පෝක් කරිය එක හරි. දැන් ඉතින් තියෙන්නේ මේකේ රස බලන්න තමයි. මොකද කියන්නේ ඔයාලත් හදලා බලනවා. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාගෙන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන ගමන් අනිත් අයටත් බලන්න ෂෙයා කරගෙන යන්න ළමයි. එහෙනම් ගිහින් ආයෙමත් රසෙම රස වීඩියෝ එකකින් පිංචි කිචන් එකෙන් හමු වෙමු. මාව බලාගෙන යහගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.